ඉතින් කියන්න තියෙන මේ වගේ මට මේ වගේට මම දන්නේ නැහැ ඉතින් මේක කෙරුවට සන්තෝෂයි මට ආදරේ මම එයාට තමයි ගොඩාක් ආදරේ තියෙන ඉස්සෙල්ලා පාර මට එයා තමයි හේරි ගියා පුරුද්ද මේ වගේ මෙහෙම සාමාන්‍ය ටිකක් කෙරුවා මේක හොඳයි මේ අපුරුද්ද දැන් හොඳට කරලම තියෙනවා මට හොඳටම කරලම තියෙනවා මේ මම සතුටුයි ගොඩාක් සතුටුයි හෙලෝ ළමයි කොහොමද ඔයගොල්ලන්ට කාලෙකට පස්සේ මගේ කේක් වීඩියෝ එකක් ගෙනාවා. ඔයගොල්ලෝ දන්නවනේ කාලෙකට කලින් මම කේක් වීඩියෝ දැම්ම YouTube එකට. හැබැයි මට පිට වැඩත් එක්ක කේක් වීඩියෝ එකක් ගේන්න තරම් ටයිම් එකක් තිබුණේ නැහැ. මගේ කේක් පේජ් එකක් තියෙනවා. මම කරන්නේ ජොබ් එක තමයි කේක් බිස්නස්. ඉතින් මගේ බිස්නස් එකේ දැන් මම අවුරුද්දකට වඩා වැඩි මගේ vehicle surprise එක පටන් අරගෙන. ඉතින් මගේ vehicle surprise වීඩියෝ ගොඩාක් තියෙනවා මගේ TikTok page එකේ, Facebook page එකේ. ඕගොල්ලොන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. Sweet Gallery by Ru කියන මගේ page දෙකෙන්ම බලන්න පුළුවන්. ඉතින් මම හිතුවා අත ඉඳලා YouTube එකටත් මම කරන vehicle surprise videos දානවා කියලා ඕගොල්ලොන්ටත් බලන්න. ඉතින් මේ තමයි ආදරණීය දුවෙක් පිටරට ඉන්න ආදරණීය දුවෙක් එයාගේ අම්මා වෙනුවෙන් අපිට ගෙල කරගත්ත vehicle surprise එක. ඉතින් ඒ අම්මා ගොඩාක් අහිංසක ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් එයාගේ දුව තමයි අපිට මේ ඕඩර් එක දුන්නේ පිටරට ඉඳලා එයාගේ අම්මා ළඟ නැති වුණා මගේ අම්මව සතුටු කරන්න නංගි එදාට කියලා. ඉතින් අපි යද්දී වැඩිහිටි කවුරුත් හිටියේ නැතත් ගොඩාක් පොඩි ළමයි ටිකක් හිටියා ඒ අම්මත් එක්ක එයාගේ බර්ත්ඩේ එක සමරන්න. ඉතින් ওই විදියට තමයි ඒ අම්මව අපි සර්ප්‍රයිස් කරේ. ඇත්තටම එයා ගොඩාක් සර්ප්‍රයිස් වුණා. ඒ අක්කා මට කිව්වා නංගි මගේ අම්මා ජීවිතේ කවදාවත් නටනවා මම දැකලා නැහැ. හැබැයි අද මම දැක්කා ඔයාලා සර්ප්‍රයිස් කරන්න ගිය වෙලාවේ එයා නටලා තිබ්බා කියලා. ඉතින් ඇත්තටම ඒ අම්මා ගොඩාක් සතුටු වුණා. එතන හිටපු පොඩි බබාලත් ගොඩාක් සතුටු වුණා. ඉතින් ওই විදියට තමයි ඒ අම්මව සර්ප්‍රයිස් කරේ. ඒ අම්මා vehicle surprise එක පටන් අරගෙන අපි යාට කියන්නේ නැතුව තමයි ගියේ. ගිහිල්ලා එනකොට ඒ අම්මා ගොඩාක් ඇඬුවා. ඊට පස්සේ තමයි ඉතින් අපි සර්ප්‍රයිස් එක පටන් ගත්තේ. ඔන්න ඔය විදියට යාට ලස්සන ෆොටෝ එකකුත් අපි දුන්නා. පුංචි ළමයි ගොඩාක් එක්ක තමයි මේ සර්ප්‍රයිස් එක සිද්ධ වුණේ. අපේ vehicle surprise ගොඩාක් තියෙනවා මගේ page වල. මම එතකොට මම YouTube එකටත් ඒවා දාන්න උපරිම උත්සාහ කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් තමයි මම ස්ටාර්ට් කරන්නේ දාන්න. මගේ අනිත් මම කරපු වීඩියෝස් මම උත්සාහ කරනවා YouTube එකට දාන්න මට තියෙන වෙලාව අනුව. ඉතින් මේ විදියට තමයි අපේ vehicle surprise එක යන්නේ. ගොඩක් music copyright වදින නිසා මට මේකට add කරන්න විදියක් නැහැ. මේකට දාන්න පුළුවන් music එක දාලා තමයි මම මේක edit කරලා ඕගොල්ලොන්ට බලන්න සලස්වන්නේ. මේකට දාලා තියෙන original music මේකට දාන්න බෑ copyright වදින නිසා. ඔන්න ඔය විදියට ඒගොල්ලොන්ට dance කරන්න time එකක් දුන්න අපේ නිකී එක්ක. ඔය විදියට තමයි ඉතින් ඒ අම්මගේ surprise එක උනේ. ඉතින් තවත් ආදරණීය ලස්සන vehicle surprise එකකින් හම්බෙමු. මම නැවත ඕගොල්ලොන්ට වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ගේනවා. මගේ කරපු වීඩියෝ ගොඩාක් තියෙනවා. ඉතින් මම පුළුවන් වෙලාවට ඕගොල්ලොන්ට බලන්න ඒවත් ෂෙයා කරගන්න උත්සාහ කරන්නම්. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ලස්සනද කියලා බලලා කමෙන්ට් කරගෙන යන්න.